ආයුබෝවන් කුක්කිත්තරු YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ලේසියෙන්ම වර්ධින්නේ නැතුව කොහොමද අලටොපි හදන්නේ කියලා. ඉතින් මේ සඳහා අවශ්‍ය කරනවා සීනි වලින් ග්‍රෑම් 600ක්, ඒ වගේම තම්බාගත්තු අල ග්‍රෑම් 500ක්, ඒ වගේම වැනිලා තේ හැඳි භාගයක්. ඉතින් මුලින්ම මම මේ විදියට අල ටික භාජනයකට දාගෙන මේ විදියට මේක පොඩි කරගන්නවා. අල ටික කෑලි නැති වෙන විදියට ඊටමත් සිහින් වෙන ආකාරයට පොඩි කරගන්න ඕන. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේ අල ටික මම හොඳට චොප් කරගෙන තියෙනවා. මෙන්න මේ විදියට හොඳට හැන්දක් පාවිච්චි කරලා හෝ අපි මේ ටික හොඳට පොඩි කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ මම මේ අල ටිකට අර සීනි ටික එකතු කරගන්නවා. සීනි ටික එකතු කරගත්තට පස්සේ අපි මේක හොඳින් හැඳිගා ගන්න ඕන, කවලම් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදියට දියර සහිත මිශ්‍රණයක් එනතෙක් අපි සීනි ටික දාලා හැඳිගා ගන්නවා. මේ අවස්ථාවේදී මම මේක ලිපෙන් තියා ගන්නවා. ලිපේ ගින්දර මද ගින්නෙන් තියාගෙන තමයි මම මේක පිහගන්නේ. ලිපේ ගින්දර වැඩි කරන්න හොඳ නැහැ. ඉතින් කොයි වෙලෙත් මේක හැඳිගාමින් මම මේක පිහ ගන්නවා. ඉතින් අපේ මිශ්‍රණය දුඹුරු පාටට හැරේගෙන එනකොට මම මේකට බටර් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. එකතු කරගෙන මම මේක හොඳට හැඳිගා ගන්නවා. මෙන්න මේ විදිහට මේක හොඳට හැඳිගා ගන්නවා. ඊට පස්සේ මම මේ අවස්ථාවේදීම මේකට ලුණු වලින් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඊට පස්සෙත් මේක හොඳට හැඳිගා ගන්නවා. ඉන්පසු මම මේකට වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සෙත් මේක හොඳට හැඳිගා ගන්නවා. මෙන්න මේ ආකාරයට මේක හොඳට හැඳිගා ගන්න ඕන. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන තමයි මේ සියල්ල සිදු කරගන්නේ. ඉතින් මේකේ පාට දුඹුරු පාට වෙලා තියෙන්නේ අපි දුඹුරු සීනි පාවිච්චි කරපු නිසා ඔයාලට පුළුවන් සුදු සීනි පාවිච්චි කරන්න. එතකොට මේකේ වර්ණය සුදු පාටකට තමයි අපිට දිස් වෙන්නේ. මේ වෙලාවේදී ඔයාලට පේනවා ඇති අපේ මිශ්‍රණය ඝන වීගෙන එනවා. නමුත් මේක නියම පදම නෙවෙයි. අපි තවදුරටත් මේක හැඳිගාගෙන අපේ මිශ්‍රණය හට්ටිය නොවැළන ආකාරයට ඝන වුණාට පස්සේ අපි මේක හට්ටියෙන් බා ගන්නවා. ඉතින් දැන් අපේ මිශ්‍රණය නියම පදමට ඇවිල්ලා තින්නේ. අපි මේ වෙලාවේදී මේක හට්ටියෙන් බා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ මිශ්‍රණය බටර් ගාගත්තු ලෑල්ලකට දාලා තුනී කරගෙන මේක කෑලි හිටින ආකාරයට හයි වෙන කලින් මෙන්න මේ විදියට කපා ගන්නවා. මේ ආකාරයට මම කෑලි වලට කපා ගන්නවා. ඉතින් මේ තියෙන අපේ අලටොෆි ටික මේක ඊටමත් රසවත් සහ ඊටම ලේසි රෙසිපි එකක්. ඉතින් මේ වගේ ලේසි රෙසිපීස් දිගටම බලන්න නම් කුක්කිත්තරු YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.